අපිට වරායට එන කන්ටේනර්ස් 2000ම අපිට කවදාවත් ඉන්ස්පෙක්ෂන් කරලා එළියට දාන්න බෑ. වගකීමක් විදියට රජය අපි බාර ගන්නවා. විස්තර දත් ඔක්කොම තියෙනවා. දැන් මේ කන්ටේනර් එළියට දැම්මා කියලා මේ කන්ටේනර් අපි දන්නේ තැනකට ගිහිල්ලා නැහැනේ. ඒ අදාළ කන්සයිනිකේ නම තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා. මේ කන්ටේනර් තියෙන දැනක් දන්නවා අපි. මේක හිටියයි කියන්නේ වරාය හිටියයි කියන්නේ හොරුනේ. ඒ හොරු ඉන්න කාලේ දවසකට කන්ටේනර් 2000ක් වරාය හොමාරු වුණා. දැන් හොරු නැති වෙලා ඇත්ත මිනිස්සු ආවට පස්සේ කන්ටේනර් 900යි. ඒ වගේම දැන් අලුත්ම සෙල්ලම මේ රෙඩ් ෆ්ලෑග් කරපු කන්ටේනර් කඩන්ලා බලන්න ඕන කියලා නියෝග ලැබිච්ච ඒවා ග්‍රීන් ලයිට් කරලා යවනවා. මේවා ඇත්ත වශයෙන්ම විශාල අපරාධ. මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමා ඒවා වක්කීම් බාර ගන්න ඕනේ එක එක්කෙනා ලවා කතා කරන්නේ නැතුව. මේක ජනතා විමුක්ති වෙනුනේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරපු ආධාරකරුවන් ඒ සමාගම් වලට දීපු සහනයක් කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම පැහැදිලිව ආණ්ඩුවට බල කරනවා මේ බහලුම් කාටද අයිති? අපර ආරංචි විදියට මේ ආණ්ඩුව පත් කරපු එක්තරා පළාතක ආණ්ඩුකාරවරයෙකුට අයිති කන්ටේනර්. එතකොට මේ 320 ගාන ඇතුලේ මොනවද තිබුණේ? මොනවද මේ රට ඇතුළට ආවේ? මේ ඉතා බරපතල ප්‍රශ්නයක්. හැමති කෙනෙකුට කොහෙද බලතල තියෙන්නේ කන්ටේනර් පරීක්ෂා කිරීමකින් තොරව එළියට දාන්න? අනික තමන්ගේ ගජමිතුරන්ගේ, තමන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ. මේ ප්‍රධාන කොළඹ කේන්ද්‍රස්ථානයේ විච්ච බස්නාහිර පළාතේ ප්‍රධාන පුරවැසියා. ඒ පුරවැසියාගේ නමින් තමයි මේ කන්ටේනර් ටැංකිය මේ ව්‍යාපාරය එන්නේ. මම හිතනවා මේක මේ රටේ විච්ච දැවැන්තම මංකොල්ලය. ආයුධ ගෙනාවද අපි දන්නේ නැහැ. කුඩු ගෙනාවද? රත්තරන් ගෙනාවද? මොනවද තිබුණේ ටැංකිය වල? නිසා මේ වංචාව සම්බන්ධව අපි මූල්‍ය විමර්ශන අංශයට පැමිණිලි කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. Facebook වල සමහර සෝෂල් මීඩියා වල කියන්න ගත්තා මේවට සම්බන්ධ පුද්ගලෙක්ගේ නම. ඒ තමයි බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා. බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමාට මේකට කෙලින්ම හනීෆ් යූසුෆ් මැතිතුමාට මේ රටේ මහ ජනතාවගේ බදු මුදලින් වැටුප් ගන්න ලංකාවේ ලොකුම පළාත් සභාව මහහැමතිවරයෙක් නැතුව වහගෙන ඉන්න වෙලේ පාලනය කරන මේ ආණ්ඩුකාරවරයාට එනවා. රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් වැඩ කළ සියලු නිලධාරීන්ව නීති ඉදිරියට ගෙනීමට සමගි ජන බලවේගය ඉදිරි දින කිහිපය තුලදී කටයුතු කරනවා. මම මේ නිලධාරීන්ට මතක් කරනවා දේශපාලඥයෝ කියන සෙල්ලම් කරන්න එපා. මොකද එලා තියෙන පාස්පෝර්ට් ගනුදෙනුවේ දැන් කොහෙද කූරු ගනිනව ඇතුලේ නිලධාරීන්. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුදැනුමත් ඇතිව කන්ටේනර් රථ 323කට ආසන්න ප්‍රමාණයක් කිසිදු පරීක්ෂාවකින් තොරව රේගු බාරෙන් එළියට නිදහස් කිරීමට කටයුතු කරලා තිබෙනවා මේ ඉහළ කළමනාකාරීත්වය. එතකොට මේ 323 අතරින් අතිමහත් බහුතරය බහලුම් රෙඩ් වශයෙන් සලකුණු කරන ලද බහලුම්. මෙහෙම බාණ්ඩ සමාජයට මුදා හරින්න කාටද නීතිමය අවසරයක් තියෙන්නේ? මොන නීතියෙන්ද ඒ සඳහා බලය ලැබිලා තියෙන්නේ? යම් කිසි අවස්ථාවක මේ නිදහස් කරන ලද බහලුම් වල තිබිලා අහිතකර බාණ්ඩ තිබ්බොත්, ඒ වගේම හොරබඩු තිබ්බොත්, කුඩු තිබ්බොත්, අව්‍යායුධ තිබ්බොත් මින් ඉදිරියට අපේ රටේ අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන්ට මේ සම්බන්ධව කිසිදු වගකීමක් බාර ගන්න බෑ. තවත් බහලුම් 323කට ආසන්න ප්‍රමාණයක් අනීතික ආකාරයෙන් සමාජයට මුදා හරින්නට කටයුතු කළ නිලධාරීන්ට සම්බන්ධව වහාම කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් ඔවුන් සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අපි ජනාධිපතිතුමාට ඉතාමත්ම ඕනෑකමින් දැනුම් දුන්නා. කිලෝ 65500ක් විතර සාමාන්‍ය බරක් තියෙන කන්ටේනර්ස් 323ක් එළියට දානවා. ඒක වැදගත්ම දේ ඒක නෙමෙයි. ඒ 323න් 255ක් රෙඩ් ලේබල් අනිවාර්යෙන් පරීක්ෂාවට පදම් කළ යුතු බහලු. ඒවත් එළියට දාන. මොනවද මේ වගේ තියෙන්නේ නැත්තේ? අව්‍යායුධ, මත්ද්‍රව්‍ය, නිතුරුදි මත්පැන්, නිතුරුදි මුදල් මේ ඕන දෙයක් එකේ තියෙන්න පුළුවන්. බාල බෙහෙත්. දැන් මේ කන්ටේනර්ස් ගෙනාවේ කවුද කියන කාරණේ දැන් ඔන්න කරලියට ඇවිල්ලා තියෙනවා සමාජ මාධ්‍ය හරහා. මේ ගෙනලා තියෙන එක්ස්පෝ ලංකා සමාගම ඩොලර් බිලියන 56ක් පහුගිය කොවිඩ් සමයේ ඩොලර් බිලියන 56ක් වංචා කරා කියලා චෝදනා එල්ල වෙලා තියෙන සමාගමක්. ඒ ගැන පරීක්ෂණ පවත්වමින් යන වෙලාවක ඒකේ ප්‍රධාන විල්දායක නිලධාරියා තමයි මේ කතාව පිටිපස්සේ ඉන්නේ. කොවිඩ් කාලේ ලාභය කොච්චරද කියනවා නම් 2021-2022 මූල්‍ය වර්ෂයට සමගාමීව 2022-2023 පළමු කාර්තුවේදී විතරක් පළවෙනි මාස 3ේදී විතරක් ගිය වසරේ ලාභයට වඩා 100%-251ක ලාභයක් ඒ සමාගම ලබනවා. කොහොමද වෙන්නේ? හිතා ගන්න බෑ නේද? එහෙව් පැටිකිරියක් තියෙන සමාගමකින් තමයි මේ කන්ටේනර් 323 එළියට ගන්න. කිසිම පරීක්ෂාවක් නොකර. මේකේ ප්‍රධාන විධායක නිලධාරියා කවුද? මේ වීඩියෝ එක බලන්නකෝ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ හනීෆ් යූසුෆ් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දුරුම් දුන් අතර ඒ ප්‍රධාන විධායක නිලධාරියා තමයි මේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා විදියට අතිගරු ජනාධිපති උතුමාණන් ඉදිරියේ දුරුම් දෙන්නේ. දැන් රට කලබන දැවැන්ත මූල්‍ය වංචාවක් කරපු මිනිසෙක් තමන්ගේ සාක්කුවේ දාගෙන ඒ මිනිසයාට ආණ්ඩුකාර තනතුරුකුත් දීලා ඒ මිනිසයාගේ ඒ වංචාකාරී සල්ලි වලින් තමන්ට නටන්න ඕන ජෝගි ඔක්කොම නටනකොට මේ ආණ්ඩුව තියෙන රනිල් වික්‍රමසිංහ යටතේද මහින්ද රාජපක්ෂ යටතේද? එතකොට මේ ජනාධිපති අනුර කුමාර දිසානායක කරන්නේ
මේ හොරකම් වංචාවල් නෙමෙයිද? මේවා කොහොමද එළියට එන්නේ? වැදගත්ම දේ නිලනොලත් වාර්තා පළ වෙනවා මේ වෙද්දී මැතිවරණයට පෙර ජනතික ජනබලවේගයට සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය දැක්වේ මේ පුද්ගලයා කියලා. ඒ ලංසුව තමයි මේ දෙන්නේ. ඒ වගේම උන්ඩියල් ගනුදෙනු වල ලංකාවේ මහ ඒජන්තවරයා විදිහට මේ පුද්ගලයාව සැලකෙනවා. ඒ කියන්නේ රටින් පිට වෙන ඩොලර් සහ රටට එන ඩොලර් බැංකු පද්ධතියට ඇතුළත් නොවි නීති විරෝධී ක්‍රම වලින් ගනුදෙනු කරන ජාලයේ ප්‍රධාන ඒජන්තෙක් වෙන්නේ මේ පුද්ගලයා කියලා. නම හනීෆ් යූසුෆ් බස්නාහිර පළාතේ ආණ්ඩුකාර. බැරි වෙලාවත් මේ පුද්ගලයා ආණ්ඩුකාර වෙලා හිටියේ මහින්ද රාජපක්ෂ රජයේ හෝ රනිල් වික්‍රමසිංහ රජයේ නම් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ අගිලි මෙහෙම කරලා කට කොරලා කියන කතාව කොච්චර දරුණු වෙයිද? වසන්ත සමරසිංහලා ටිල්ලින් සිංහලා ලිප්ටන් වටරවුමේ කරන උද්ඝෝෂණයේ බර කොච්චර දරුණු වෙයිද? ස්ටේෂන් එක ගාවට රැස් වෙලා එතන දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට පෙළපාලියක්ද හිතා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ මොකද්ද වෙන්නේ මෙයාලගේ ආණ්ඩුවෙන්? මොකද්ද මේ කරන්නේ? පියුතුරු හෙළවර මේ විදියට අල්ලාස් කොමිසමට ඇවිල්ලා පැමිණිල්ලක් ගොනු කරා 2025 ජනවාරි මාසේ 17 සහ 18 දෙදින තුල රතු ලේබලයෙන් නියුත් බහලොන් 323ක් කිසිදු රේගු පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීමට උපදෙස් දුන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය විමල් රත්නායක මැතිතුමා අනිසි ලෙස බලය යොදා ගනිමින් ඒ බහලොන් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඒ නීති විරෝධී කටයුත්තට එරෙහිව තමයි අද අපි මේ පැමිණිල්ල ගොඩ කරේ. ඒ වගේම මෙම රතු ලේබලෙන් යුත් බහලුන් 323 සමාජයට මුදහැරීම හරහා මෙහි අවියායුධ පොපුරන දරුවේ ඒ වගේම මත්ද්‍රව්‍ය බාල බෙහෙත් සහ හානිකර දේවල් මෙහි තිබෙන්නේ නැති කියලා පසුගියදා වෘත්තීය සමිති රේගු වෘත්තීය සමිති සන්ධානීය විසින් මාධ්‍යමවත් කියලා ප්‍රකාශයට පත් කළා. ඒ වගේම මෙහි මේ රතු ලේබලෙන් යුත් බහලුන් 323 මුදහරීම තුල අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. මෙහි පොපුර ද්‍රව්‍ය සහ අවියාවය තිබෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි අපි දැක්කා මෙම බහලුම් නිදහස් කිරීමෙන් පසුව ජනවාරි මාසයේ සිට මේ දක්වා මේ රටේ ශීඝ්‍ර ලෙස වෙඩි තැබීම් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් අපිට සාධාරණ සැකයක් මතුවෙනවා මේ නිසා මෙහි පොපුර ද්‍රව්‍ය තියෙන්නේ නැති නිසා කියන එක අපිට සාධාරණ සැකයක් මතුවෙනවා. ඒ වගේම මෙම බහලුන් 223 රතු ලේබලෙන් යුත් බහලුන් 223 නිදහස් කිරීමට උපදෙස් ලබා දුන් වත්මන් ආණ්ඩුවේ කරු අමාත්‍ය විමල් රත්නායක මැතිතුමා අනීතික ලෙස බලය යොදමින් මේ නිදහස් කරව බහලුම් සම්බන්ධව මොහුට විරුද්ධව විමර්ශනයක් කරලා නීති හමුවට පමුණවන්න කියන ඉල්ලීම තමයි අපි අද මේ අල්ලස් කොමිසමට ඇවිල්ලා ඉල්ලා සිටියේ. මේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික පිරිසකගේ කන්ටේනර්ද මේවා. එක පැත්තකින් කෝටි ගාණක බදු මුදලක් අහිමි වෙලා තියෙනවා. මේ කන්ටේනර් වල මොනවද තිබ්බ ඇද්ද? අයිස් තියෙන්න පුළුවන්, කොකේන් තියන්න පුළුවන්, හෙරෝයින් තියෙන්න පුළුවන්, ගංජා තියෙන්න පුළුවන්, ආයුධ තියෙන්න පුළුවන්. කඳවුරු වලින් ආයුධ නැති වෙන කාලේ ආයුධ කන්ටේ අපිට සැකයක් තියෙනවා යම් පුද්ගලයින්ට අල්ලස් දීලා මේම දෙයක් සිදු වෙලා තියෙනවද කියලා. බලල්ලු දෙන්නෙක් මලල් දෙකකින් එළියට පැන. හනීෆ් යූසුෆ් මහත්තයා මොකද්ද හිර 10 ප්‍රවෘත්ති වලට කිව්වේ? එම්ම ගෙන්නන ලද බහලුම් වලට අදාළ සමාගම සන විට කිසිදු සම්බන්ධයක් මාහා නැත. ඒ කියන්නේ අතීතේ තිබ්බා. එතුමා ඒ සමාගමත් එක්ක කිසිදු සම්බන්ධයක් නැතත් ඒ සමාගම විතර බඩු ගෙන්නලා තියෙනවා. ඉතින් ඒක තමයි අර මිනිස්සු රටේ ප්‍රශ්න කරන්නේ. ඒ නිසා එතුමත් හංගලා ගහනවා දෙවෙනි බලලා පනින්නේ රේගු දෙපාර්තමේන්තුව. අධ්‍යක්ෂකතුමා මේ දවස් 13ක් ගියාම එහෙම ප්‍රකාශනයක් නිකුත් කරා. මේ 323 ඇතුලේ රතු පාට ඒවත් 255කට වැඩිය තිබ්බා. ඒවා ස්කෑන් භෞතික පරීක්ෂාවෙන් නැතුව ඒවත් ඇහි. රේගු අධ්‍යක්ෂකතුමයි නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමයි සහකාර අධ්‍යක්ෂකතුමයි දන්න වෙනම තොටිලි ටිකක් ගේන්නේ. නලවන්න. ආණ්ඩුකාරවරයා හිටිය සමාගමේ බඩු ගෙන්නුවේ නැහැ කියලා භෞතික ප්‍රකාශනය කියන. ඒගොල්ලෝ නිකුත් කරපු නිවේදනය. දැන් තේරෙනවනේ මොකද්ද කියලා. ජනාධිපතිතුමා කාර්යක්ෂම කරන්න කියලා තියෙන්නේ රතු පාට ලේබල් තියෙනවා එළියට දාන්න කියලා. මේවා ගෙන්නපු ආයතන නම් කලේ නැත්තම් ගෙන්නන ලද භාණ්ඩ මොනවද කියලා රටට හෙළි නොකළොත් ඔබතුමාලට අනිවාර්යයෙන්ම කුණ සිද්ධ වෙනවා. රෙඩ් ටනල් කියලා ගහන්න එක අසීමිත වශයෙන් සැක කරලා ඒක චෙක් කළ යුතුමයි කියලා ඉවරලා. ඉතින් ඒ වාගේ දෙයක් නැවත වතාවක් නිදහස් කරන්න තියෙනවා නම් ඒක ටිකක් බරපතල කාර්යයක්. මම හිතන්නේ කිසිම නිලධාරියෙකුට ඕනකමක් තියෙනවයි කියලා ඒ රෙඩ් ටනල් ගහපු කන්ටේනරයක් රිලීස් කරන්න සමහරලාට එහෙම කරන්න කොහෙන් හරි බලපෑමක් ආවෙන්න පුළුවන්. මේ මාධ්‍යමවත් තිබුණ රේගුවේ මාධ්‍යකතරයක් කියලා මේක කිසි දෙයක් කියන්නේ අනවශ්‍ය දේවල් පිටුුන් නැහැ කියලා. වගේ කියන්නේ. අපේ මාධ්‍යවේදියෙක් අහනවා දැක්කා
සීවලී අරුක්ගොඩ මහත්තයාගෙන් මේ වැරදි විදියට බහලුම් පිට කරපු නිලධාරීන්ට රේව ලබා දෙන දඬුවම මොකක්ද කියලා. අනේ ඒ අහිංසකයා අසරණ වුණා. මොකද හොරාගේ අම්මගෙන් පේන හැව්වත් හොරාගෙන් පේන ආන සිරිතක් නැහැ. ඔබ නොදැන හිටියට ඊයේ මාධ්‍ය හමුව පවත්වපු සීවලී අරුක්ගොඩ මහත්තයා තමයි මේ බහලුම් නිදාස් කරන තීන්දුව ගත්ත කමිටුවේ සභාපතිවරයා. බහලුම් නිදාස් කරපු මිනිස්සයාගෙන් අහනවා ඒ අයට දඬුවම් කරන්නේ නැද්ද කියලා. මේන් කියලා දඬුවම් කරනවා කියලා කියයි. කතන්දර ගොඩක් තියෙනවා. අපේ බලාපොරොත්තුව CIDෙන් ඉල්ලා සිටින්න මේ නිලධාරීන් රටින් පැනීමේ සූදානමක් තියෙනවා බෙල්ජියමට සහ ඕස්ට්‍රේලියාවට. ඒ නිසා ඒ අයට විදේශ ගමන් තහනමක් පනවන්නයි කියලා අපි CIDෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා කරපු කවුරුවත් ගෙනල්ලා ප්‍රශ්න කරනවා අපි දැක්කේ නැහැ. දැන් මේ පැමිණිල්ල පොලිසියට ගිහිල්ලා මාස 4කට වැඩි. හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්නේ ගැන කතා කරන අපිව ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ කටවහ ගනින්න කියන්නේ. හැබැයි අපේ කටවල් වහන එක ආණ්ඩුවට ලේසි නෑ. ඒකනේ ඔබතුමා කියන්නේ ප්‍රවාහන ඇමති විමල් රත්නායක මහත්තයා ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන. එක ප්‍රවාහන ඇමති එතුමට ඉස්ලාම කියනවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා තමන්ට උපදෙස් දුන්නයි කියලා බිමල් රත්නායක ඇමතිවරයා. ඔව්ව ප්‍රශ්න කළ යුතුයි. ඊළඟට නියෝජ්‍ය වරායභාර අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු මහතා කියනවා අපේ ආණ්ඩුවෙන් කන්ටේනර් 7-800ක් එළියට දාන්න ගේට්ටු වලට උපදෙස් දුන්නා කියලා. ආණ්ඩුව කිව්වම ආණ්ඩුවේ කවුද? එතුමා දුන්නද? එතුමාගේ ඇමතිතුමා දුන්නද? ජනාධිපති දුන්නද කියලා එතුමාෙන් ප්‍රශ්න කළ යුතුයි. වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එලෙස මුදා හැරීමේ වගකීම ආණ්ඩුව බහර ගන්නා බවයි. අපිට වරායට එන කන්ටේනර්ස් 2000 අපිට කවදාවත් ඉන්ස්පෙක්ෂන් කරලා එළියට දාන්න බෑ. වගකීමක් විදියට රජය අපි බාර ගන්නවා. විස්තර දත් ඔක්කොම තියෙනවා. දැන් මේ කන්ටේනර් එළියට දැම්මා කියලා මේ කන්ටේනර් අපි දන්නේ තැනකට ගිහිල්ලා නැහැනේ. ඒ අදාළ කන්සයින්ගේ නම තියෙනවා, ඇඩ්‍රස් එක තියෙනවා. මේ කන්ටේනරේ තියෙන දැනක් දන්නවා අපි. අධ්‍යක්ෂක ජෙනරාල් ඊළඟට බිමල් ඇමතුමාගෙන් අහන්න ඕනි අධ්‍යක්ෂ ජෙනරාල් කියන විදිහට ඔබ උපදෙස් දුන්නාට ඔබට ඒට බලය ලැබුණේ කොහොමද? ඊළඟට සීවලී අරුක්ගොඩ මහත්තයන් අහන්න ඕනි ප්‍රශ්න ටික ඊයේ අපේ මාධ්‍යවේදීන් දැනගෙන හිටියේ නෑ අහන්න ඕනි දේවල් ටික. අද මම කියන්නම් ගිහිල්ලා ආවට පස්සේ එව්වොත් කියන්නම් ඊට පස්සේ ආයෙ එතුමට අපි ආරාධනා කරමු මාධ්‍යමුවත් කියන්න කියලා. නීතිඥ නලින් සම්පත් කුමාර කියන කෙනා CIDට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා. මේ උදේගම්මන්පිල මහත්තයා කියනවා මෙන්න මේම කන්ටේනර් 323ක් ගැන මාධ්‍යවල ප්‍රකාශ කරනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත විමර්ශනයක් කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. මේ හෙඩින් එක බලන්න ශීර්ෂය රේගුවේ රඳවා තිබූ බහලුම් කොටසක් නිදාස් කිරීම සම්බන්ධයෙන් සිදු කර ඇති චෝදනාවන් සම්බන්ධයෙන් විමර්ශනය කර ලෙස ඉල්ලා කරනු ලබන පැමිණිල්ලයි. මේ වෙන විටත් පිවිතුරු හෙළවුරුමය අපේ පක්ෂය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරලා තිබෙනවා. අපි CIDට ගියේ නැත්තේ ඩෑන් ප්‍රියසාද් මහත්මයා ඒ පිළිබඳ පැමිණිල්ලක් CIDට කරලා තිබෙනවා. ඉතින් එතුමාව නන්නාඳුන තුවක්කුකරුවන් හුදකලා සිදුවීමකදී මරා දැම්මාට පැමිණිල්ල විමර්ශනය කරන්න එයාව මිය යෑම බාධාවක් නෙවෙයි ඒක හොඳ හේතුවක්. පැමිණිලි කරන කෙනාව නිහඬ කරා කියන්නේ මේක මහා කුමන්ත්‍රණයක් මෙතන තියෙනවා කියන එකනේ. ඔයා දන්නවද කන්ටේනර් 323 ගැන CID පැමිණිල්ලම කවුද කියලා? නෑ. ඒක වැඩි. අයියේ. මචං පෑස එකව දැන් මරලා තියෙනවා. හා? කන්ටේනර් 323 සම්බන්ධයෙන් පැමිණිල්ල දාපු පෑස එකව. විමර්ශනයේ මූලික ආරම්භ කරපු තව මැරුවා. කවුරුත් නෙවෙයි. ඩෑන් ප්‍රියසාද්. දැන් ඒතර කන්ටේනර් 323 කවුරුත් හොයන්නේ නැහැ. වැඩි දුවන්නේ නැහැ. හරි? එතකොට මේවා මේ සෙල්ලම් නිකන් මේ එහෙම මෙහෙම අතපත ගාලා හරියන්නේ නැහැ. හරි? මතක තියාගන්න. මචං මේවා දුවන්නේ අමුතු ලයින්. දෙසැම්බර් මාසයේ වෙන විට වරායේ අසාමාන්‍ය තදවදයක් ඇති වෙනවා බහලුම් නිදාස් කිරීම. ඒ ප්‍රතිඵලයක් විදිහට නැව් හැරිලා යනවා. එතකොට ජනාධිපතිතුමා දෙසැම්බර් මාසේ 13 වෙනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දානවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 4 දෙසැම්බර් මාසේ 13 වෙනිදා දාලා අමාත්‍ය අනුකමිටුවක් පත් කරනවා මේ බහලුම් තදබදයට විසඳුම් නිර්දේශ කරන්න. කාටද නිර්දේශ ඉදිරිපත් කරන්න ඕනේ? ජනාධිපතිතුමාට. අමාත්‍ය මණ්ඩලයට. ඒ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවනේ දාන්නේ. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට බලයක් නැහැ නිලධාරීන්ට නියෝග දෙන්න. අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කරන්න ඕනේ තමන්ගේ නිර්දේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනේ. නිර්දේශයක් ඉදිරිපත් කරන්න. ඒක ඇමති මණ්ඩලයේ අනුමත කළොත් ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න අමාත්‍ය මණ්ඩල
ලේකම් විසින් අදාළ අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දෙනවා. ඒතර ලේකම් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට දැනුම් දෙනවා. මෙතන උනේ මොකද්ද? ඇමතිතුමා ගිහිල්ලා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට උපදෙස් දෙනවා මේ කන්ටේනර් නිදාස් කරන්න. ඇමතිතුමා කිව්වේ කවුද? බිමල් රත්නායක ඇමතිතුමා මේ කමිටුවේ සභාපතිතුමා. රේගුව තියෙන එතුමා යටතේ නෙමෙයිනේ හැබැයි. ඔව් රේගුව තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ මුදල් ඇමති විදියට. එතකොට තමන්ගේ අදාළ නැති ක්ෂේත්‍රයක නිලධාරියෙකුට ඒ නියෝගය නීති විරෝධී. ඉතින් සාමාන්‍යයෙන් නම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බැඳිලා නැහැ ඒ නීතිය නියෝගයේ ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ ආණ්ඩුවේ ඇමතිවරු එල්බෝඩ්නේ. ජනාධිපතිතුමාත් එල්බෝඩ්, ඇමතිලත් එල්බෝඩ්. එතුමා දන්නේ නැහැ අමාත්‍ය අනුකමිටුවක නිර්දේශ ඉදිරිපත් කරන්න ඕනි ඇමති මණ්ඩලයට මිස ඇමති මණ්ඩලය අනුමත කළොත් විතරයි ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක දන්නේ නැහැ. මෙයා යාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න උපදෙස් දුන්නා. ඒතකොට මම නෙමෙයි කියන්නේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් නිවේදනයක තමන්ගේ නිවේදනයක කියනවා තමන්ට බිමල් රත්නායක ඇමතුමාගෙන් උපදෙස් ලැබුණා කියලා. එතකොට දැන් බිමල් රත්නායක ඇමතිතුමාගේ මේ උපදෙස් ලැබුණම ජනවාරි මාසේ 17 සහ 18 රතු සහ ඇම්බර් මාර්ගයන්ගේ ගමන් කරන්න ඕන කියලා වර්ග කරපු කන්ටේනර් 323ක් කිසිම පරීක්ෂාවකින් තොරව ජනවාරි 17 සහ 18 දිනවලදී නිදාස් කරනවා. එතකොට රේගු වෘත්තීය සමිති සංධානයේ කියනවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාම ජනාධිපතිතුමා ඉදිරියේ ප්‍රකාශ කළා කියලා රතු සහ තැඹිලි මාර්ගයේ යා යුතුයි කියන බහලුම් පරීක්ෂා කරද්දී 60% මොනවාරි බරපතල රේගු වරදක් කරලා තියෙනවා. හෝ තැඹිලි විදිහෙන් නම් කරන්නේ වෙන් 60%කම බරපතල රේගු වැරදි තියෙනවා. දැන් මෙතන තියෙනවානේ 323ක්. ඒතර 323න් 60% කියන්නේ 194ක්. ඒ කියන්නේ රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නිගමනයන් අනුව මේ 323න් අඩුම ගානේ 194ක හොර බඩු වගේ ඒවා තමයි තියෙන්න පුළුවන්. මේ කන්ටේනර් නිදහස් වීමෙන් පස්සේ වෙඩි තැබීම් වල ශීඝ්‍ර වර්ධනයක් වෙනවා. අපි මීට කලින් ඔය ගැන ගිය සතියේ වැඩසටහනෙත් අපි සංසන්දනය කරලා පෙන්නනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ වෙඩි තැබීම් වල බරපතල වර්ධනයක් තියෙනවා. ඒක වර්ධනය වීම පටන් ගන්නේ මේ කන්ටේනර් නිදහස් කරාට පස්සේ. ඒකෙන් අපි සාධාරණ තාර්කික නිගමනයකට එළඹුණා මේ කන්ටේනර් වල අවි ආයුධ තිබෙන්න ඇති කියලා. මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලලා යවුවන් රේගුවට 2025 අප්‍රේල් මාසේ 3 වෙනිදා මට උත්තරයක් එනවා. කවුද අත්සන් කරන්නේ? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ප්‍රතිපත්ති සැලසුම් සහ පර්යේෂණ KKWMD සිල්වා. මොකද එයා කියන්නේ? ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි. මම අහනවා එකී බහලුම් වල ලැබුම්කරුවන් ලෙස සඳහන් කරන ලද නම් මොනවාද? මෙකී එක් ලැබුම්කරුවන් මීට පෙර රේගු වැරදි කර ඇතනම් ඒ මොනවාද? පරීක්ෂාවෙන් තොරව නිකුත් කළ බහලුම් වලින් කොපමණ ගණනක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබූ ඒවාද? කොපමණ ගණනක් තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කර තිබූ ඒවාද? ඊට ඒවා මොනවද තිබ්බේ? ඒව රටවල් මොනවද? සිල්වා මහත්තයා හරි මහත්මිය හරි මෙනවිය හරි හොඳ කෙනා. සිල්වා මහත්තයා නම් හොඳ මිනිහා. සිල්වා නෝනෙක් නම් හොඳ නෝනෙක්. මොකද්ද? මට මේ කන්ටේනර් ලයිස්තුව එවලා තියෙනවා. මොනවද එවලා තියෙන්නේ? මොන රටින්ද ආවේ? කාටද එව්වේ? මොනවද ඒකේ තියෙනවා කියලා ප්‍රකාශිත. කන්ටේනර් කීයක් ආවද? ඒ කන්ටේනර් වල අංක මොනවද? හරි. අර ඉල්ලපු තොරතුරු සියල්ල වර්තමානයේ රේගුව සතුව නැත කියලා තියෙනවා. වර්තමානයේ රේගුව සතුව නැත කියන්නේ කලින් තිබුණා දැන් අතුරුදහන් වෙලා. එතනම ප්‍රශ්නයක්. තොරතුරු නොදෙන අතර කියනවා වර්තමානයේ රේගුව සතුව නොමෙත. අපි ගාව තිබ්බා දැන් නම් අතුරුදහන්. එතකොට හැබැයි මං ගාව මේ ලේඛනේ තියෙනවා. අර්චුනා ඊට වැදගත් දෙයක් කිව්වා. මොකද්ද? ඇවිල්ලා අපේ උතුරේ ඉන්න මිනිසුන්ට අපි කිව්වා ප්‍රභාකරන්ගේ ස්ටැචු එකක් හදනවා කියලා. එතරම් අපි සින්දු ගැව්වා මේ ප්‍රභාකරන් දෙයියෝ කියලා NPP එකේ JVP එකේ අප සින්දුව මංගා තියෙන ඕනමට ටේබල් කරන්න පුළුවන්. අපි ප්‍රභාකරන්ට ලොකු ස්ටැචු එකක් හදනවා කිව්වා. ඒ තරම් සින්දු ගැව්වා මිනිසුන්ගේ පොළ ගන්න try කරා. හැබැයි එච්චර කරපු තද දාන්න එපා.
ආරයි ප්‍රභාරන්ගේ අම්මාගේ නමට අපි ජෙටි එකක් ජටිය එකක් හදනවා කියලා කිව්වා. හැබැයි ඒ ජටිය හදන්න මිනිස්ටර් දැන් කියනවා මේ පාර්ලිමේන්තුව මම දැක්කා. එයාට ඒක අදාළ නැලු එයා කිව්ව නැලු ඒව එකක් සින්දු එකක්. NBP ගේ ලොගෝ එකක් දාලා එතරම් බොරුව කිව්වා. මට සමහර දේවල් මේක කියන්න කැමැතියි. දැන් සමහර මම කියන මාස 3-4කට කලින් කන්ටේනර්ස් 300 ගාණක් කියලා කතාවක් ආවා. හැබැයි මේක කියලා මං කිව්වොත් එම මට වෙඩි වදිනවා මට ආරක්ෂාව දීලා නැහැ. හැබැයි මට මේක කියන්න කැමැතියි. මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්න කලින් ජර්මනි වලින් ගිහිල්ලා තිබ්බා අපේ ප්‍රෙසිඩන්ට් ගිහිල්ලා තිබ්බා ජර්මනි එක අපේ ඩයස්පෝරා එක හම්බුණා. ඩයස්පෝරා එක හම්බෙලා යම්කිසි ඒ කියන්නේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා මේ රටේ කරන්න බැරි දේවල් අපිට පොරොන්දුවක් දුන්නා එහෙම කරනවා කියලා. එතකොට තායිලාන්ත වලින් තිබ්බ කන්ටේනර් එක තිබ්බ බඩු ටික අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික මම මේක පැහැදිලිව සිංහලෙන් කියන්නම් මට මේකින් පස්සේ මරණ දර්ශනයක් එයි ඒ වුණාට මට බය නැහැ. තායිලාන්ත වලින් ඉතුරු වෙලා අපි 2009ට කලින් ප්‍රභාකරන් ගෙන්නන්න try කරපු බඩු තායිලාන්ත වල ඉතුරු වෙලා ඒකේ කේපි කුමරන් පත්මනන අරහා දැනට ඒගොල්ලෝ ඒ කන්ටේනර් එකෙන් මෙහාට ගෙනලා තියෙනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් මගේ ඩයස්පෝරා එකකින් කතා කරලා කිව්වා ජර්මනි වල ඒ බඩු ටික අන්තිමට ඉතුරු වෙච්ච ආයුධ ටික ගිනියාවි ටික ඒ කන්ටේනර් එකට දාලා තමයි මේ ළඟදී ගෙනලා තියෙනවා කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. කිව්වේ වගකීමෙන් කියන්නේ ගොඩක් වගකීමෙන් කියන්නේ. එතකොට මම මේක කිව්වා කියලා තමයි කිව්වේ නැගිටිනවා කියලා. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. 300 ගාන කන්ටේනර් එකේ ආපු බඩු එක තිබ්බ අපේ ප්‍රභාකරන්ගේ ගිනියාවි ඒවා. ඒවා ඉතුරු වෙලා තායිලාන්ත වල තිබිලා ඒවා දැන් වලට ගිහිල්ලා ආපහු ගෙනලා දිනවා මේක. හැබැයි එහෙම කියලා ඔබතුමා ප්‍රකාශ ඔබ වගකීම් බාරගත යුතුයි. අනිවාර්යයෙන් මම සිංහලෙන් කිව්වේ වගකීම බාර ගන්නවා කියලා. එතකොට සිංහල තේරෙනවානේ. තායිලන්තයෙන් කන්ටේනරයක් ආවා කියලා කියනවා. ඒකේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ තිබ්බ කියලා ඌ කියනවා. මොනවද? කන්ටේනර් එකක් තායිලන්තයෙන් ආවා. ඒකේ යුද සමයේ ලංකාවට ගේන්න බැරි වෙලා තිබුණු නාවික හමුදාව දැම්මනේ අර ආරක්ෂක වලල්ලා. ඉතින් රට ඇතුළට ගේන්න බැරි වෙච්ච අවිආයුධ සහිත කන්ටේනරයක් කෙවුවා කියලා. මම මේ පාර මේ කන්ටේනර් 323 මේ කන්ටේනර් 323 තායිලන්තයෙන් ආපු කන්ටේනර් එකක් තියනවාද කියලා බැලුවා. මට බයකුත් තිබ්බා කන්ටේනර් එකට වඩා තායිලන්තයෙන් ඇවිත් තිබුණා නම් මේ මොන එක ගැනද කියන්නේ කියලා ප්‍රශ්නයක් නේ. මම පරීක්ෂා කරාම අංජන මම සමාගමේ නම කියන්නේ නෑ. මොකද මේ කතාව අර්ජුනා කියන්නේ ඇත්ත නැත්නම් අපි හරියටම දන්නේ නෑනේ. තායිලන්තයෙන් එකම එක කන්ටේනරයක් ඇවිත් තියෙනවා. මොන කන්ටේනර් අංක කියන්නම් TRHU 423යි 38යි 167. ඒකේ තිබුණායි කියලා තියෙන්නේ මොඩ්ලින් ක්ලේ. අර්ජුනා කියන ප්‍රකාශයේ පුංචි හරි ඇත්තක් තියෙනවායි කියලා සැකහිතනද මේ කන්ටේනර් 323න් එකක් තායිලන්තයෙන් ඇවිල්ලා තියෙනවා. ඒකේ අංකය අපි කිව්වා. ඒකේ තිබුණාය කියලා තියෙන්නේ මොඩ්ලින් ක්ලේ නැත්තම් මැටි අස්සේ ගහලා ආයුධ ගෙනාවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අර්ජුනා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියන්නේ ඒ ගැන සොයා බැලීම බලන්න බෑනේ. මේක ජනවාරි 17 හෝ 18 නම් නිදාස් කරේ මේ සමාගම එන්ටර්ප්‍රයිසස් එකක්. ඒක ව්‍යාපෘති මොකද්ද සමාගමක් නෙවෙයි පෞද්ගලික ව්‍යාපාරයක්. ඉතින් ඒගොල්ලෝ දැන් මේක නිදාස් කරලා යන්න උනි තැන් වලට බඩු යවලා ඇති. අපි ඒ කාලේ ඉඳන් මේ ප්‍රශ්නේ මතු කරන්නේ. අපි විතරක් නෙවෙයි රේගු වෘත්තීය සමිති සම්දානයේ විශේෂයෙන්ම රේගු නිලධාරීන්ගේ සංගමේ සභාපති අමිල සංජීව මහතා අනතුරු ඇගෙව්වා මෙතන ආයුධ තියෙන්න ඇති කියලා. ඊට මාස 5කට පස්සේ අර්ජුනා මන්ත්‍රීතුමා කියනවා තායිලන්තයෙන් ආපු එකේ ආයුධ තිබ්බි කියලා. හොයලා බැලින්න තායිලන්තයෙන් බහලුම් එකක් ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිතුමනි එක පැත්තෙන් ඔබතුමා ආරක්ෂක ඇමති අනිත් පැත්තෙන් ඔබතුමා මුදල් ඇමති. ඒක කොහෙන් බැලුවත් අදාළ වෙන්නේ ඔබතුමාටයි. ඒ නිසා ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. කන්ටේනර් 323 නිදහස් කිරීම සම්බන්ධව අද මට එන්න කියලා තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි කරපු ප්‍රකාශ සම්බන්ධව මේ පැමිණිල්ල ඇත්තටම මේවා යටපත් කරන්න දාලා තිබිච්ච පැමිණිලි විදිහටයි මම දකින්නේ. මොකද නීතිඥ මහත්තයෙක් ඇවිල්ලා දාලා තිබුණා මේකෙන් විශාල හානියක් සිද්ධ වෙනවා මේ කරපු ප්‍රකාශ වලින් කියලා. ප්‍රකාශ වලින් නෙමෙයි හානිය සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඊයේ අර්ජුනා මහත්මයා කිව්වා මේ වගේ තිබුණේ ඒගොල්ලන්ට එවපු මේ ප්‍රභාකරන්ගේ ආයුධ කියලා. දැන් මේවා තමයි පරීක්ෂා කරන්න කියලා අපි කිව්වේ. මොකද සමහර අය කිව්වා මේ වගේ
අවියාවද තියෙනවා මේ වගේ මත්ද්‍රව්‍ය තියෙනවා මොකද රේගු අධ්‍යක්ෂ රේගු ආයතනයේ තිබුණ ඒ වෘත්තීය සමිතිය තමයි කිව්වේ මේ සම්බන්ධව බලන්න ඕනේ මේකේ මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් මේ වගේ අවයව තියෙන්න පුළුවන් භයානක ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. ඒව සම්බන්ධව අපි කිව්වේ පරීක්ෂණයක් වහම කරන්න. මේකේ තොරතුරු ටික දෙන්න. අපි ඉල්ලන්නේ මේකේ රේගු සටහන් කරේ අපිට දෙන්න කියලා. එතකොට මොකද්ද රේගුව කරේ? රේගුව මේකේ තොරතුරු දැන ගැනීම පහේ එක වගන්තිය යටතේ එහි කොමසාරිස්තුමියන් මොකද කරේ? කිව්වා මේවා දෙන්න විදියක් නැහැ කියලා. ඒතර මේවා සම්පූර්ණයෙන් යටපත් කරලා තියෙනවා. ඉතින් මේක යටපත් කරන්නේ නැතුව වැඩ කරා නම් අත් වශයෙන් අපිට මේ සම්බන්ධව මෙවැනි ආందోලනයක් මේ රට තුළ ඇති වෙන්නේ නැහැ. ඉතින් මේකෙන් විශාල පාඩුවක් වෙන්න පුළුවන් රටට. මොකද හේතුව එක පැත්තකින් අපි නොදන්න භාණ්ඩ එන්න පුළුවන්. දෙවන කාරණය ඒවට බදු ගෙවන්න නැතුව සමහර ලාවට ඒවා සම්පූර්ණයෙන්ම එළියට යන්නත් පුළුවන්. ඒ නිසා සමහරලාට අඩුවෙන් බදු ගෙවන්නත් පුළුවන්. මෙවැනි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි දිගටම කතා කරේ මේ භාණ්ඩ කන්ටේනර් 323 සම්බන්ධව නිවැරදි තොරතුරු දෙන්න කියලා. හැබැයි තොරතුරක් දීලා තිබුණා. ඒ තොරතුරේ තියෙන්නේ එවපු රටයි මෙහි ලංකාවේ ගත්ත පුද්ගලයයි භාණ්ඩවල විස්තර ටිකක් කියලා දුන්නා. නමුත් අපිට ඒක ප්‍රමාණවත් නැහැ. අපි කියන්නේ මේකේ රේගු සටහන් කරේ කස්ඩෙක් ඩොකියුමන්ට් එක අපිට දෙන්න. ඒතර අපි දන්නවා මේක කොහාටද ගියේ මොනවද ඇත්ත වශයෙන් තිබුණේ. ඒ වගේම මේකේ වෝෆ් ක්ලාක් කවුද මේ සියල්ලම අපිට සොයා ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව කතා කරපුවාම ආණ්ඩුව අපිට කිව්වේ අපි වරදකාරයෝ බවට පත් කරලා කෙනෙක් ලවා ඔවුන්ගේ ගෝලයෙක් ලව්ව ඇවිල්ලා තීරණයක් ගත්තා. අපිට අවශ්‍ය කරන අපරාධ පරීක්ෂණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඇත්ත වශයෙන් මෙතන වැරද්ද කළා තියෙන්නේ 2024 12:31 ජනාධිපතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒ පත්‍රිකාවේ කියනවා මේ බහලුම් පිළිබඳ තදබදය අවම කිරීම සඳහා දිගු කාලීන සහ කෙටි කාලීන විසඳුම් සොයා ගන්න කියලා බිමල් රත්නායක ඇතුළු පිරිසක් මේකට පත් කරන කමිටුවක්. මේ කමිටුවේ තීන්දුව ගන්නෙ නෑ වුන්. ඒ වෙනුවට අද වෙනතුරුත් එහෙම තීන්දුවක් අරගෙන ඒක කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න කියලා කියන්නේ. කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්නෙත් නෑ. එහෙම වාර්තා කරන්නේ නැතුව හිතුව මතේ Tamante හිතුන විදියට 2025 බහලුම් 323ක් නිදහස් කරනවා. කොහොමද බහලුම් 323 තෝරගත්තේ? මේ බහලුම් දහස් ගණනක් මෙතන හිර වෙලා තියෙද්දි 323ක් නිදහස් කරේ කොහොමද? එහෙනම් ඔක්කොම නිදහස් කරනද? නැත්නම් එකක්වත් නිදහස් නොකර ඉන්නේ තිබුණා. මේ තෝරා ගැනීම කලේ කවුද? කවුද මේව කරන්න කිව්වේ? ඉතින් මේ සම්බන්ධව කිසිම බලයක් බිමල් රත්නායක මහත්තයට නැහැ. මොකද හේතුව ඔහු වරායමතිට බෑ රේගුවේ තියෙන බඩු නිදහස් කරන්න කියලා නියෝග දෙන්න. එහෙනම් ඔහු යන්න ඕනේ කැබිනට් මණ්ඩලයට ඔහුගේ කමිටුවේ තීන්දුව අරගෙන. ඒ කමිටුවේ තීන්දුව අරගෙන යන්නේ නැතුව ඔහු දුන්න තීන්දුව අනුව තමයි ජනාධිපතිතුමා දුන්න තීන්දුව අනුව තමයි මේක කරේ කියලා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කියනවා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට බලය තියෙනවා ඕන දෙයක් කරන්න. හැබැයි 163 වෙනි වගන්තිය යටතේ රේගු ආඥාපනතේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට පුළුවන් මේ යම් තියෙන දඩයක් මිටිගේට් කරන්න නැත්නම් අවම කිරීම සඳහා වැඩ කරන්න පුළුවන්. 165 යටතේ පුළුවන් ජනාධිපතිවරයාට නැත්නම් මුදල් ඇමතිවරයාට සමා වෙන්න මුදල් ඇමතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කරපුවාම ඔහුට පුළුවන් දඩයක් හෝ වෙනත් කාරණයක් අවම කරන්න ඔය බලතල දෙක විතරයි තියෙන්නේ. නැතුව කිසිදු බලයක් බිමල් රත්නායක නැහැ. Tamante නැති බලයක් ආරූඪ කරගෙන මේවා නිදහස් කිරීම තුළ රටට විශාල පාඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් යෝජනා කරා මම දාපු පැමිණිල්ල මම කිව්වේ මේ තීන්දුව ගත්ත බිමල් රත්නායක මහත්තයට විරුද්ධව කරුණාකරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ප්‍රකාශයක් කරගෙන ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද Tamante නැති බලයක් ආරූඪ කරගෙන කොහොමද මේ 323 නිදහස් කරේ? සහ මේ වනතුරු මේ කන්ටේනර්ස් වල තිබිච්ච දේවල් සම්බන්ධව කිසිදු තොරතුරක් ඉදිරිපත් කරන්නේ නැත්නම් එතන විශාල භයානක තත්ත්වයක් තියෙනවා. ඒ වගේම රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කියලා දුන්නා 60%ක් විතර තවමත් පරීක්ෂාවකින් තොරව වැඩ කරන්න කියලා. එහෙනම් ඉතින් ඔක්කොම ටිකයි තියෙනවා ඉවරයිනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. විවිධ කටකතා තියෙනවා. අර්ජුනා කියනවා ප්‍රභාකරන්ගේ අවියාවිද මේ කිව්වයි කියලා. ඉතින් මෙහෙම කිව්වයින් පස්සේ මහජන කැළඹීම ඇති කරලා තියෙන්නේ ආණ්ඩුව. අපි නෙමෙයි. දැන් හැබැයි මේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙන අපිට විරුද්ධව. අර සාමාන්‍යයෙන් ඔබ සියලු දෙනාම දන්නවා මේකට මේ පණිවිඩකරුවා මරා දැමීමේ වැඩපිළිවෙලක් මේ යන්නේ. අපි තමයි පණිවිඩකරුවා. අපි තමයි කියන්නේ මෙන්න මෙහෙම වෙලා සිද්ධ වෙලා තියෙනවා මේකට පියවර ගන්න කියලා. හැබැයි අපිට විරුද්ධව ආණ්ඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා පරීක්ෂණ කරනවා. මොකද්ද මේ? මේවා පරිගැනීම. ඒ නිසා මම කියන්න කැමතියි
මේ ක්‍රියාවලිය තුළ ආණ්ඩුවට නිදහස් වෙන්න තියෙන එකම කාරණය තමයි මේ රේගු සටහන් කර නිදහස් කළා මේ ප්‍රශ්නය නිවැරදිව මේ රටේ ජනතාවට දැනගන්න තියෙන්නේ. සමහර ප්‍රශ්න අපි අල්ලන්නේ එක තැන්වලින්නේ. මේ ප්‍රශ්නේ හරි තැනකින් අල්ලන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ. ඔයා දන්නවද කන්ටේනර් 323 ගැන CID පැමිණිල්ලම කවුද කියලා? මචං පෑසා එකව දැන් මරලා තියෙනවා. කන්ටේනර් 323 සම්බන්ධයෙන් පැමිණිල්ල දාපු පෑසා එකව විමර්ශනයේ මූලික ආරම්භ කරපු තව මැරුවා. ඩෑන් ටීසා තමයි පෑසා එක. දැන් ඒතර කන්ටේනර් 323 කවුරුත් හොයන්නේ නැහැ. වැඩි දුවන්නේ නැහැ. හරි? එතකොට මේවා මේ සෙල්ලම් නිකන් මේ එහෙම මෙහෙම අතපත ගාලා හරියන්නේ නැහැ. හරි? මතක තියාගන්න. මචං මේවා දුවන්නේ අමුතු ලයින්. ඒතකොට දැන් මේ වැඩේ වැටලා තියෙන්නේ. අපි මෙතන ඔයයි මමයි මිලි අපි කොච්චර කෑගවත් කන්ටේනර් 323 හොරගම් කරා හොයමු ඒ හොයන්නේ. වැඩේ පයිල් ඉවරයි. හරි? ඒ නිසා මේක දැන් මේ ගැන ගොඩක් ලොකුවට හිතන්න ඕනේ.